හෙලෝ ගුඩ් මෝර්නිං යාළුවනේ. ඔන්න ඉතින් උදේ පාන්දරම මේ රැස් වෙලා අපි යන්නේ දුර රවුමක් යන්න. ඔයාලට ගෙස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වුණාට මම කියන්නම්කෝ. අපි මේ යන්න හදන්නේ අලගල්ලේ. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1140ක් උඩට යන්නයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අද අපි තුන්දෙනයි මේ ගමනට එකතු වෙන්නේ. මම ඉන්නවා, යොහානා ඉන්නවා, ඒ වගේම කවිනංගි ඉන්නවා. ගමන පටන් ගත්තේ නම් ඔන්න මේ විදිහට. ඔව් ගයිස්, අපි දැන් ගොඩක් දුර ආවා. පුනේ ළමයි අපිට හරකෙක් පැන්නුවා. හරකෙක් හිටියා. මේ අපි දැන් ඉතින් යාළුවනේ අපිට උඩහට යනකම් නම් ලේසි පාරක් තිබුණේ නැහැ. ඇත්තටම ටිකක් අමාරුයි, ටිකක් දුරයි වගේම හරිම අමාරුවෙන් තමයි අපි උඩට ගියේ නම්. ඒ වුණාට උඩට ගියාට පස්සේ ඒ හැම අමාරුවක්ම නැති වෙලා යනවා. ඒ තියෙන view එකත් එක්ක අපේ හිතවලට මාර සැනසීමක් දැනෙනවා. ගිහිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න කියලා මතක් කරන්න පුළුවන්. කොහොම වුණත් යාළුවනේ අපි මේ පෙන්නන්නේ ඔන්න අපි පටන් ගත්ත තැන. මේ වෙද්දි අපි ගමනේ භාගයක් ඇවිල්ලා ඉන්නේ. ඒ වුණත් ඔන්න දැන් තමයි හරියටම ගමන පටන් ගන්න. ගොඩක් දුර ඇවිල්ලා මහන්සිත් එක්ක. සසර පෙර පිනකි. හුස්ම ගන්නත් හරි අමාරුවෙන් මේ ටිකේ අදිනම් ඔන්න සින්දු කෑලිත් මතක් වුණා. කොහොම වුණත් කෙලින් කන්දක්, කෙලින් ගලක්. හැබැයි පඩිපෙත් හදලා තියෙනවා. ඒකින් අපේ ගමනට ගොඩක් ලේසි වුණා කියලා හිතනවා. ඇත්තටම අපි ගැන්නේ නැහැ. ඒ වුණාට මං හිතන්නේ අපි පහු කරා පඩිපෙල් 200ක් 300ක් වගේ. ඊට වැඩි වෙන්නත් පුළුවන්, ඊට අඩු වෙන්නත් පුළුවන්. ගංගොඩ රේල්වේ ස්ටේෂන් එක පහු කරගෙන යන කෝච්චියකුත් අපිට බලන්න පුළුවන් වුණා. මේ මානාකුළු තලාගෙන ඔන්න ඔය යන්නේ සුන්දර අවසානකටනේ. ඉතින් අපි චුට්ටක්වත් මේ මානාකුළු නම් ගණන් ගත්තේ නැහැ. බොරුවනේ. හරිම වදයක් මේවා. කහන්න ගන්නවා ගෑවුණු තැන්වල. ඊළඟට අපිට හම්බුණා මේ වගේ පාළු හරියක්. ආවෙම පාළු පාරක තමයි. ඒ වුණාට මේ ටිකේදී ටිකක් බය හිතුණා. රැහැයියෝ කෑ ගහන සද්ද විතරයි අපිට ගොඩක් නැහුනේ. කොහොම වුණත් අලට කන්න බැරි අලගල්ලේ කන්නට තමයි මෙච්චර මහන්සියෙන් අපි යන්නේ කියලා ඔයාලා දන්නවනේ. ටිකක් දුර යනකොට අපේ බෝතල් වල වතුරත් ඉවර වුණා. මේ ගලකට කවරයක් තියලා මෝඩ ළමෙක් වතුර පුරව ගන්නවා. මොනවා කරන්නද? කොහෙන් හරි වතුරත් එපැයි. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගමනාන්තෙට. චියපාරකුත් දැම්මා. ඔන්න චූටි සාකච්ඡාවකුත් තිබ්බා. ඇත්තටම මාරම නිදහසක් දැනුණා. මොනවා වුණත් අරාව ගමන් මහන්සිය නම් ඉබේම නැති වෙලා ගියා. විශේෂයෙන් කියන්න ඕනි අපි මේ දැන් ඉන්නේ අලගල්ලේ තියෙන උසම තැන. මෙතෙන්ට කියන්නේ පුගල කියලා. අපිට මෙතෙන්ට ආවට පස්සේ වටපිටාවෙන් බතලේගල, දෙවනගල වගේම අම්බුලුවාවත් පෙවුණා. ඉතින් ටිකක් සැර මීදුම් ගතියක් පැත්තකින් තිබ්බා වැහිකලුවරුකුත් එක්ක. අපි ඉන්න හරියට නම් තිබ්බේ ටිකක් තද අවුවක්. කොහොම වුණත් මේ වෙද්දි අපි ඇවිල්ලා පැය 3-4ක් වගේ වෙනවා. අපිට එන්නම පැය 3ක් ගියා. ඉතින් දැන් ටිකක් හවස් වෙලක් තියෙන්නේ. අපි තීරණය කළා 6 වෙන්න කලින් කොහොම හරි පල්ලට යමු කියලා. ඇත්තටම කියන්න ඕනිනේ අපිට මගදී හම්බුණා අම්මා කෙනෙකුයි, ගර්ල් කෙනෙකුයි, බෝයි කෙනෙකුයි. මේ තුන්දෙනා ආපහු හැරිලා යන ගමන් තමයි හිටියේ. ඇත්තටම ගල පේන මානෙටම ඇවිල්ලා ආපහු යනවා කියලායි කිව්වේ. ඇත්තටම අපරාධේ. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ගොඩක් දුක හිතේ. මොනවා කරන්නද? දැන් ඉතින් ඔයාලත් ගිහිල්ලා ඉවරනේ. මේ තියෙන්නේ ගලේ දකුණු පැත්තට පේන view එක. මාරම ලස්සනයි නේද යාළුවනේ? කොහොම වුණත් අපේ අලගල්ලේ හයික් එක මේ විදිහට තමයි ඉවර වුනේ. ඉතින් යාළුවනේ ඊළඟ වතාවේ අපි ප්ලෑන් කරන් ඉන්නවා මේ වගේම තවත් දුර ගමනක් යන්න. ඒකෙදිත් ඔයාලා එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියලා බලාපොරොත්තු වෙයි. මෙතනින් නවතිනවා. ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්.